හෙලෝ යාළුවනේ කොහොමද? මගේ කලින් වීඩියෝ බලලා දකින්න නැති මම පෙට්ටි සරුංගලයක් හදුවා මේකට කලින් වීඩියෝ එකේ. ඒ පෙට්ටි සරුංගලයටම තව ලස්සනට තටු දෙකක් දාලා හදලා තියෙන වීඩියෝ එකක් තමයි දැන් මම මේ ඔයාලා දකින්නේ. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ කලින් හදපු පෙට්ටි සරුංගලේ. ඒ වැඩේට අපිට ඉරටු දෙකයි යන්නේ. සාමාන්‍ය සයිස් දිග ඉරටු දෙකක් අරගෙන මෙන්න මේ විදිහට ආරික්කුවක් ගැට ගහලා ඒකේ බැලන්ස් එක බලා ගන්න ඕනේ. ඊට පස්සේ මම පෙන්නන්නම් හරියටම කොතනට සම්බන්ධ කරන්න කියලා. සාමාන්‍යයෙන් අඩි එක වගේ දිග ප්‍රමාණයක් ගත්තා නම් ඇති හොඳටම ඉරටු දෙක. පෙට්ටි සරුංගල් හදන අය අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. මේක මාර ලස්සනයි. අර දැන් ගොඩක් අය දන්නවා කාබරංගේ කියන එක. මේ කාබරංගේ නෙමෙයි වෙනම නිකන් තටු දෙකක් දාලා හදලා තියෙන්නේ. වැඩි මහන්සියක් වෙන්න දෙයක් නැහැ. හැබැයි මාර ලස්සනයි. මේ පෙට්ටි සරුංගලේ හදන විදිහත් සම්පූර්ණ වීඩියෝ එක මම මීට කලින් වීඩියෝ එකේ දාලා තිනවා. ඒකත් දැක්කේ නැති අය ගිල්ලවිල්ලා බලන්න. බල්ලිවිල්ලා හදන්න. ඔන්න ඔය විදිහට බැලන්ස් එක බලා ගන්න ඕනේ යාරික්කුවේ. හරියටම බැලන්ස් එක තියෙන්න ඕනේ නැත්නම් හදපු සරුංගලේ උඩ යන්නේ නැති වෙන්න පුළුවන් පැත්ත අල්ලන්න පුළුවන්. හරි දැන් ඔය තියෙන මම හදාගත්ත ආරික්කුව ඒක ඔන්න වගේ සරුංගලේ ඔන්න විදිහට තියා ගන්න ඕනේ. මේක සරුංගලේ මේ තියෙන උඩ පැත්ත. උඩ පැත්තට බර වෙන්න තමයි ඔය තියලා තින්නේ. ඒ කියන්නේ මේ කොළ පාටට මේ සවුකොළ වල තියෙන මේ කොටුව ඇහිලා උඩ පැත්තට සෙට් වෙන්නේ. ඒක ඔයාලට පෙන්වන්න ලේසියෙන් තමයි මම ඒක අනිත් පැත්තට හදරවල තින්නේ. ඊට පස්සේ ඔන්න ඔයගේ හරියම ඇද්දර වෙන්න ගානට දෙපැත්තේ ඉරටු කැල් දෙකකින් බැලන්ස් කරලා ඉවරලා බැඳ ගන්න ඕනේ මුළු දෙකට. ඒකත් බලා ගන්න කොහොමද බැඳගන්නේ කියලා. ඔය දින බැඳගත්තාන් පස්සේ දෙපැත්තට පොඩි ඉඩ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඔය වගේ දෙපැත්තත් සමාන වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔන්න මම පෙන්නන විදියට නූලක් ඇද ගන්න ඕන මුළු දෙකට. යට මුල්ලේ ඉඳන් මැද්දට ඊට පස්සේ ආයෙ උඩ මුල්ලට නූලෙන් බැඳගන්න. ඒක ගොඩ තදර බඳින්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට බැඳගත්තා නම් ඇති. ඒ විදිහට දෙපැත්තටම බැඳගන්න. හරිම සරලයි ඔය තින්නේ මම එහෙම බැඳගත්තාන් පස්සේ පේන විදිය. ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හැබැයි මාරම ලස්සනක් තියෙන සරුංගලේට. දැන් ඕක අපි ලස්සනට සවුකොළ වලින් අලවගෙන ඉල්ල බලමු කොහොමද උඩ ගියන් පස්සේ පේන විදිය කියලා. බලන්න කොහොමද මම බැඳලා තියෙන විදිය කියලා. ලොකු අමාරුවක් නැහැ. ඒක ඉරටු දෙකයි යන්නේ. පෙට්ටි සරුංගලේටම ඉරටු දෙකක් වැඩිපුර දාලා තමයි මේ විදිහට හදාගන්නේ. ඔය තින්නේ පැත්තෙන් බැලුවම පේන විදිය. හරි කොහොමද කියලා බලන්නකො ඇලෙව්වෙන් පස්සේ පේන විදිය.
ඔය තියන්නේ මම අලුවගත්තන් පස්සේ ඊට පස්සේ මම පොඩ්ඩක් වැඩි ලස්සනක් දෙන්න අර මැද කොටු දෙකටත් තෙල් කොළ වලින් ත්‍රිකෝණ කෑලි දෙකක් ඇලෙව්වා. නිකන් අමුතුම ලස්සනක් තියෙන සරුංගලයට වෙනස්ම පෙනුමක් ආවේ එකකින් අනිවාර්යෙන්ම හදලා බලන්න. උඩ ගියාම මාර ලස්සනයි. මේ සම්පූර්ණ සරුංගලේ ඉරුටු වලින් මම හදලා තින්නේ. බලන්න කොහොමද කියලා උඩ යද්දි. නිකම් උඩ යන සරුංගලේ බරක් නෑ, මොකද ඉරුටු වලින් හදලා තින්නේ. ඔය තින් උඩ ගියන් පස්සේ සරුංගලේ ආයි හොඳටම උදුන් වෙනවා. සරුංගලේ සේරුවත් ලස්සනට ඒ විදිහටම දාගත්තන් පස්සේ බලන්න කොහොමද කියලා. නියමෙටම තියෙන සරුංගලේ. මේකේ මේ දවල් මං යවපු හින්දා මේකේ පාට ටික පේන්නේ නැහැ. නැත්තම් මේක S2කට දකිද්දි ඇත්තටම මාර ලස්සනයි මේ පාට ටික පේනකොට අලවල තියෙන විදියත් එක්ක. හරි මේ වගේ තවත් අමුතුම සරුංගලයකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. Thank you.